Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම ඔයාලට ඩේ vlog එකක් තමයි අරගෙන ඉන්නේ. අපි යනවාද කැලණි මම ඇඳගෙන ඉන්නේ. අපේ ගේ ගාව ඉඳන් පැය භාගයක දුරක් වගේ තමයි තියෙන්නේ කැලණියට. ඩේ vlog එකක් කිව්වට මම මේක උදේ රෙකෝඩ් කරේ නෑ. දැන් හවස 3:00 විතර අපි හවස තමයි යන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මම ඔයාලට මගේ අවුට්ෆිට් එක පෙන්නන්නම් මම මොකක්ද ඇඳේ කියලා. හායි යාළුවනේ ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මම මෙතන ඉඳන් වොයිස් කරනවා කියලා හිතුවා. ඉතින් ඔන්න ඔක තමයි මම අද ඇඳගෙන යන්නේ. ඔයාලට ගොඩ දවසකින් තමයි ඩේ vlog එකක් මම අරගෙන එන්නේ. ඉතින් බලමු මගේ අද දවස කොහොමද ගත වෙන්නේ කියලා කියන්න ඕනි මේ වීඩියෝ එකේ දවස් දෙකක් තියෙනවා. ඉතින් බලමු කොහොමද දවස ගත වෙන්නේ. ඉතින් අපේ නංගී මමයි අම්මයි තාත්තයි තමයි අද යන්නේ. අපේ පූජාවක් තියෙනවා. ඒකට තමයි අපි අද යන්නේ. ඉතින් බලමු කොහොමද මේ අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. මම කිව්වනේ අපිට තියෙන්නේ පූජාවක් කියලා ඉවරලා අපිට තියෙන්නේ පහන් පූජාවක්. පහන් අපි 70 ගාණක් පත්තු කරා. ඔයාලට ඉස්සරහදී ඒක බලන්න පුළුවන් වෙයි. අපි බලමුකෝ කතාවෙන් කතාව වුණ අපි කැලණිය ළඟටත් ආවා. අපි හවස් අරුවේ තමයි ආවේ. මොකද මේ උදේවරුේ අපේ වැඩත් එක්ක උදේවරුේ අපිට ඇත්තටම මේ වගේ නිදහස් ගමනක් යන්න හරි අමාරුයි. ඉතින් අපි ෆ්‍රී ටයිම් එකේදී තමයි අපි මේකට කාලේ වෙන් කරගත්තේ. අපි හවස් අරුවේ තමයි කැලණියට ආවේ. ඉතින් බලමු අපි ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. කැලණියටත් ඇවිල්ලා ඊට පස්සේ අපිට ඕනි වෙලා තිබ්බ පහන් ටිකත් අපි හොයාගත්තා. ඒ ටිකත් හොයාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මල් පූජා කරලා ඉවර වෙලා අපි ඉස්සෙල්ලාම බෝධියට මල් පූජා කරා. මොකද අපි යන දවසේ චූට්ටක් විතර සෙනග හිටියා. අපි අර තෝරගත්ත පහන් ටිකත් අපි තියාගත්ත නිසා මේ අපිට පහන් ටික දාලා යන්න බෑනේ මල් පූජා කරන්න. කවුරු හරි ඒකාදීසි අස් කරලවත් තිබුණොත් මේ ඒ හින්දා මේ අපි පහන් ටික පත්තු කරලා ඒ ගාත කියලා තමයි විහාරගෙට ඊට පස්සේ චෛත්‍යයට ඒ ටිකට මල් පූජා කරේ. ඔන්න ඔහොම තමයි අපි පහන් පූජාව කරේ. පහන් 70 ගාණක් පත්තු කරා. මම කොහොම හරි 40ක් පත්තු කරා. ඊට පස්සේ අපේ නංගිටත් පත්තු කරන්න මට ඒක ගාන මතක නෑ. අපි 70 ගාණක් කොහොම හරි පහන් පත්තු කරා. පත්තු කරලා ඉවර වෙලා අපි ඒ වැඩේ කරලා ඉවර වෙලා තමයි මේ අපි ඉතුරු වැඩ ටික කරන්න ගියේ. මේ තැටිය ඉඩමදි හින්දා පත්තු කරගන්න ටිකක් අමාරු වුණා. අතත් පිච්චුණා. ඒ වගේ වැඩ වුණා ඉතින්. මට ඉතින් මතක් වුණා දැන් අපි ඔච්චරනේ 70 ගණන් මීට වැඩිය පත්තු කරන ගොඩක් අය ඉන්නවනේ. මම දැකලා තියෙනවා. ඉතින් ඒ අය කොහොම පත්තු කරනවද දන්නේ නැහැ. අපි තුන් දෙනා තමයි ඔච්චර මේ එහෙම දෙයක් මේ පත්තු කරේ. ඉතින් ඔයාලට කියන්න ඕනි මම එක වීඩියෝ කරේ නැහැ. කැලණියේදී අපිට හම්බුණා. ඒ කියන්නේ ඔයා මල් ඒවා ඩස්බින් කරන කෙනෙක් හම්බුණා. එයා පිරිමි ළමයෙක්. එයා ඉන්නේ මෙහෙලු. එයා නුවරඑළියේ කෙනෙක්. එයා හරි කියන්නේ දුප්පත් කෙනෙක් පව්. එයා තමයි අපිට ඔය පහන් එහෙම අලුත් ඒවා ටිකක් හොයාගන්න උදව් කරේ. එයා කොහොම හරි අපි දන්නේ එයා බැඳලා ඉඳලා එහෙමද කියලා. එයා කොහොම හරි බැඳලා ඉන්න කෙනෙක්. එයා අපේ තාත්තට කියලා තියෙනවා පුළුවන් නම් කෑම එකක් ගෙනත් දෙන්න උදේ ඉඳන් කෑවේ නැහැ කියලා. ඉතින් අපේ තාත්තා අපිට ඇවිල්ලා කියද්දී අපේ අම්මා කිව්වා පව් ඉක්මනට ගෙනත් දෙන්න. එහෙම බඩගින්නේ ඉන්නව නම් උදේ ඉඳන් එහෙම කියලා ඉවර වෙලා අපි යාට කෑම එකක් ගේනකොට එයා හිටියේ නැහැ. ඊට පස්සේ තවත් එතන වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ කිව්වා මේ එයා ඉන්න තැන කිව්වට පස්සේ එයාට ගිහිල්ලා අපේ තාත්තා දුන්නාම අපේ තාත්තට ගොඩක් දුක තිබුණා. එයා බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා පව් ගොඩක් අසරණයි. ලොකු පඩියකුත් හම්බෙන්නේ නැහැ කියන එක තමයි අපිට කිව්වා. මම එයා වීඩියෝ කරේ නෑ මොකද ඒක එයාගේ පර්සනල් ටියකට බලපාන හින්දා.
මේ මං ඔයාලට කියන්නේ එහෙම ඔයාලට එහෙම කෙනෙක් හම්බුනොත් එහෙම යාලා මොන හරි කිව්වොත් ඔයාලට ගොඩක් උදව් කරන්න පව් කියන එක. ඉතින් ඔයාලට මෙන්න මේ මල දන්න අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මල මොකක්ද කියලා දන්නවද? දන්නේ නැති අයට තමයි මම මේ කියන්නේ මේ මල බක්මී මල. බක්මී මල් දැකලා තියෙන අයට මමත් එදා තමයි දැක්කේ දැනගත්තේ මම දැකලා තිබුණේ නැහැ කලින්. ඔයාලා දන්නවනම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන බක්මී මල තමයි ඒකට කියන්නේ මම දන්න විදිහට මම කට්ටියකින් අහලා බැලුවාම බක්මී මල තමයි කියන්නේ හරි ඇති සමහරක් විතර මම දැකපු නැති අය දකින්න තමයි ඒක දැම්මේ ඔයාලට බලන්න. ඊට පස්සේ අපි ඉතින් ඒ වැඩ ටික ඔක්කොම කරලා ඇවිල්ලා එනකොට අපේ ළඟට බඩේරිඟු කන්න ඕනේ කිව්වා. ඉතින් එයා බඩේරිඟු අරගත්තා. මම අරගත්තේ කඩල. මට බඩේරිඟු කන්න බැරි වෙලාවේ ඊට පස්සේ මම කොහමද කඩල හොනි කියලා අපේ තාත්තට. ඊට පස්සේ අපේ නංගි ගත්ත බඩේරිඟු මටයි අම්මටයි තාත්තටයි ගත්තා කඩල. මම මේක වීඩියෝ කරේ එතන ලස්සනට අර කහපාට මොනවද මොන මල්ලේ නම මතක නැහැ ඒක. ලස්සනට වැලා තිබ්බේ ඒක මාර ලස්සනයි. ඒගොල්ලෝ ඒව අතු ගාලන්නේ පෙළ ඒව පාගන්නෙත් නැහැ. එතනින් අර යන මිනිස්සු ලස්සනට තියෙනවා ඒක. ඊට පස්සේ අපි ඔක්කොම වැඩ කරලා ඉවර වෙනකොට 7 විතර වුණා. good morning ළමයි. දැන් නැගිට්ටේ. දැන් 7:00 විතර ඇති. අද මගේ වීඩියෝ එකේ දෙවෙනි දවසේ. එහෙනම් බලමු ඒ දවසේ මොකද වෙන්නේ කියලා. මේ පන්සල් ගිහලා මේ ෆෝන් එකේ බැටරි ලෝ. ඉතින් මම වීඩියෝ කරේ නැහැ ඊටු ටික. ඉතින් අද දවසේ ටිකත් ඒ වීඩියෝ එකටම එකතු කරනවා කියලා හිතුවා. බලමු ඊළඟ අද දවසේ මොකද වෙන්නේ කියලා. තාම නිදිමතයි ළමයි. හරි ළමයි මම ඉක්මනට වොෂ් එකක් දාගෙන ආවා. ඒව නම් රෙකෝඩ් කරන්න ගියේ නැහැ. ඉතින් මම උදේ ටී එක හදාගන්න කලින් මේ අපේ අම්මා මේ මොනවද කොල්ල කැන්දේ හදනවා. ඉතින් ටී එක බොනට වඩා කොල්ල කැන්දේ එක හදුවට පස්සේ බොන එක හොඳ හින්දා මූණ හොදගෙන රූම් එකස් කරගත්තා. බලමු ඉතරට මොකද වෙන්නේ කියලා. නිදිමතයි වගේ නේ. ඉදිවිලා වගේ මූණ මේ හරි අමුතු. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම නැනිලා ඉන්න ආදරෙන්. ඉතින් අපේ අම්මා කොල කැඳ හදලා ඉවරුණාට පස්සේ මම කොල කැඳත් බිව්වා. කොල කැඳ නම් මැඩි බොන්න ආස නැහැ. ඇත්තට මේක හොඳ නැහැ. ඒ වුණාට ඉතින් මම බිව්වා. රසයි හැබැයි අද ඒක. ගානට නිමිලත් එක්ක. එක දවසක් මට කොල කැඳ එපා වුණා මම කට පිච්චිලා. රහයි. නුඹ ගානට මේ දවස් ටිකේ මට හෙම්බිරිස්සාවයි ගොඩක් ඇස්ස ඒ වගේ තිබුණා. චුට්ටක් මං අමාරුවෙන් හිටියේ දවස් ටිකේ. නිකන් තෙල් පාටට වගේ නේද? මේ මං මේ ස්කින් කෙයාර් රූටින් එකක් තාම ෆලෝ කරන ගමන් ඉන්නේ. ඉතින් මං ඒක ගැන ඔයාලට විස්තර අරගෙන එන්නම්. මට ඉතින් ප්‍රතිඵලයක් තියෙනවද කියලා බලන්න එපයි. තාම ඉතින් එහෙම මොකුත් ප්‍රතිඵලයක් නැහැ. ඒ දැන් මම එහෙම හොදලා ඒ ස්කින් කෙයාර් රූටින් එක කළා. ඒකට චුට්ටක් මේ වගේ තමයි ටික වෙලාවක් යනකම්. ඒ හින්දා තමයි ඔයාලට මගේ නිකන් අර තෙල් පාට වගේ මගේ මූණ වෙන්නේ ඒ හින්දා තමයි. මම පොඩි වැඩකට එළියට යනවා. ලෑස්ති වෙලා එන්නම්. අපේ අම්මා වැඩකට යන්නේ. ලෑස්ති වෙලා එනවම. ඉතින් ළමයි මෙතනින් එහාට වීඩියෝ එක එන්න වෙනවා. උදේ වරුව විතරයි වීඩියෝ එකේ තියෙන. තවත් ලස්සන වීඩියෝ එකක් කරන් ඉක්මනට ඔයාලා ළඟට එන්න.